welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලා මගේ channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා හිතනවා. background එක ගැන හිතන්න එපා. අපි අකගේ birthday එක තිබ්බා ඊයේ. ඒකයි තාම හොම තියෙන්නේ කස් කරලා නැහැ. ඉතින් මම නිතර මගේ products ගැන videos ගේන්නෙත් නැති නිසා ඉතින් ඉඩක් ලැබිච්ච හැම වෙලාවෙම video එකක් ඔයගලන්ට අරන් ඉන්න කියලා හිතුවා. මේ අවුරුද්දේ ගොඩාක් අලුත් කස්ටමර්ස්ලා මාත් එක්ක එකතු වුණා. ඒගොල්ලන්ට තමයි ස්පෙෂලිම මේ වීඩියෝස් දාන්නේ අනිත් අයටත් එක්ක තමයි. නමුත් අලුතින් එකතු වෙච්ච අය සාමාන්‍යයෙන් ටිකක් ආසයිනේ ප්‍රොඩක්ට්ස් ගැන දැනගන්න, වැඩි විස්තර දැනගන්න. ඉතින් ඒ නිසා හිතුවා මේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් මම මේ අඳන් ඉන්න ලස්සන crop top එක ඔයාලට පේනවා ඇති. මේ වගේ ලස්සන crop tops ගන්න ඕන නම්, ලස්සන dresses ගන්න ඕන නම් මේ ඔක්කොම ඔයාලට discounted price එකකට ගන්න පුළුවන්. මගේ page එකට ගිහින් බලන්න පුළුවන්. ඔයාලට මම link එක දාලා තියන්නම්. මගේ page එක KDA Facebook link එක මම ඔයාලට දාලා තියන්නම්. ගිහින් බලන්න. බලලා අපේ stock clearance එකක් යනවා මේ දවස්වල. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන trendy ඇඳුම්, trendy crop tops හරිම අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ඒවා 50%ක discount එකකට ගන්න පුළුවන්. ගොඩාක් අය මට WhatsApp message කරලා එක ඇඳුම් ගැන අහනවා. ඉතින් ඔයගලන්ට ලේසිම විදිහ තමයි ඔයගොල්ලෝ ඉස්ලාම් page එකට යන්න. page එකට ගිහිල්ලා බලන්න. බලලා ඔයගොල්ලෝ ආස ඇඳුමක් තියෙනවා නම් ෆොටෝ එකක් අරන් මට WhatsApp කරලා ඒක ගැන අහන්න. එතකොට ඔයගලන්ට ඉක්මනටම order එක place කරගන්නත් පුළුවන්. ඉක්මනට මේක ඇඳුම available ද කියලා price එකම ඔක්කොම දැනගන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම හරි comment ප්‍රශ්න වගේකට උත්තර දෙන්න කියලා හිතුවා. ඔයගොල්ලෝ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්න කීපයක් තෝරගත්තා. ගොඩක් අය අහනවා මේ cream එක මොන වගේද කියලා අහන්නේ. මේක bleaching ද මොනවාද කියලා තමයි අහන්නේ. ඉතින් ඉස්සලා මම පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ night face cream එක. අපේ 2500 හැමෝම use කරන night face cream එක තමයි මේ තියෙන්නේ. medicated VIP night face cream එක. ඉතින් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අඩුම chemical ප්‍රමාණයක් use කරලා තමයි මේ night cream එක හදලා තියෙන්නේ. එතකොට මේක bleaching තියා harmful chemical මොනවත්ම මේකේ නැහැ. ඒක ඕගොල්ලන්ට මේකේ texture එක දැක්කහම හිතා ගන්න පුළුවන්. හරිම දැන් මේ මෙතන මේ cover කරලා තියෙන්නේ. මේක හරිම light weight texture එකක් තියෙන්නේ. හරිම watery ගතියක් තමයි මේ cream එකේ තියෙන්නේ. ගොඩක් අය පිටි ගෑව වගේ ක්‍රීම් ගන්න ආස නැහැනේ රැට. මං උනත් ආස නැහැ, අපි උනත් හැමෝම ආස නැහැ. අර පිටි ගාලා වගේ තියෙන ක්‍රීම් ගන්න ආස නැහැ. ඉතින් ඔයගලන්ට මේකෙන් එහෙම කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඔයගලන්ට හරිම හොඳට ඔයගලන්ගේ ස්කින් එකට මේක ඇබ්සෝබ් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙන් ලැබෙන benefits ගැන කිව්වොත් එහෙම ඔයගලන්ගේ ස්කින් එකේ uneven skin tone එකක් තියෙනවා. ඔයගලන්ගේ face එකේ dark spots තියෙනවා නම්, pimples තියෙනවා නම්, as වටේ අඳුරුයි නම්, pigmentation තියෙනවා නම්, ස්කින් එකේ කිසිම glow එකක් නැත්නම් ඔය වගේ ගොඩාක් ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට solution එකක් දෙනවා මෙයා. ඒ වගේම ඔයගලන්ගේ skin color එකත් shades 3-4කින්ම වැඩි කරලා දෙන්න පුළුවන් මේකට. ගොඩක් අය සුදු වෙන්න ආස වුණාට සුදු වෙන්න බයයි. ඒකට හේතුව තමයි ගොඩාක් ක්‍රීම් වර්ග අපි දන්නවා bleaching cream. සමහරලාට ඒගොල්ලෝ කියලා දෙන්නේ මේ දැන් මේ මං කියනවා වගේම කියනවා bleaching නෙමෙයි, bleaching නැහැ කියලා. නමුත් ක්‍රීම් එක use කරගෙන දවස් 3-4ක් යනකොටම තේරෙනවා bleaching කියලා. මොකද අමුතු විදිහට සුදු වෙන්න ගන්නවා. ඒ එන skin color එකත් නිකන් අර හරි අමුතු තැම්බිච්ච සුදක් වගේ කාල එකක් එන්න ගන්නවා. අනිත් එක තමයි පිටි ගෑව වගේ. හරිම අපහසුයි ස්කින් එකට. ඉතින් ඔන්න වගේ ලක්ෂණ වලින් හොයාගන්න පුළුවන් ඔයගලන්ට bleaching ද නැද්ද කියන එක. කියන්න ඕනේ මගේ මේ ක්‍රීම් එකකින්වත් ඔයගලන් අර half sheet එකක් වගේ සුදු වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ ක්‍රීම් ගන්න එපා. මොකද බිත්තියක් සුදු පාට බිත්තියක් වගේ සුදු පාට half sheet එකක් වගේ සුදු වෙන්නේ නැහැ මේ products වලින්. ඉතින් හරිම ලස්සන skin color එකක් එන්නේ. ඔයගලන්ගේ තියෙන skin color එකම shades 3-4කින් වැඩි කරලා දෙන එක තමයි කරන්නේ. එහෙම නැතුව කොහෙවත් තියෙන කෘත්‍රිම සුදක් ඔයගලන්ගේ skin එකට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි දවස් 3-7න් සුදු වෙන්න ඕන කට්ටියත් මේ products ගන්න එපා. මොකද එහෙම එච්චරික්මන්ට සුදු වෙන්නෙත් නෑ. මොකද මේවා bleaching cream නෙමෙයි. bleaching තියා harmful chemical මේ වගේ කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් ඉවසීමෙන් සති 3ක් මාසයක් විතර ඉවසීමෙන් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය විතරක්
orders දාන්න. ඉතින් මේකේ ග්‍රෑම් 25ක් තියෙනවා. ඔයගලන්ට මාසයක කාලයක් වගේ use කරන්න පුළුවන්. මේවා ඔයගලන් use කරන්න ගන්නකොට ඔයගලන්ගේ skin condition එක මට අනිවාර්යෙන් කියන්න. ඒ වගේම තමයි අපි දාන message එකේ ඔයගලන්ට අපි ඉස්සලාම දාන message එකේ details ගොඩාක් තියෙනවා. අන්න ඒ details උත් අනිවාර්යෙන් කියවන්න. මොකද මේ ඒක ගොඩක් වැදගත්. දැන් සමහර අය ඉන්නවා අපි මේ මැසේජ් එක දැම්මට ඒක කියවන්න නැතුව ඔහේ ප්‍රශ්න අහන අය ඉන්නවා. ඉතින් ඇත්තටම මේ මැසේජ් එකේ ගොඩාක් දේවල් ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ ඔයගලන්ට. ඉතින් ඒක කියවුවා කියන්නේ ඔයගලන්ට ගොඩාක් ලොකු දැනුමක් එනවා මේ ප්‍රොඩක්ට් සම්බන්ධව. සහ ඔයා මේක පර්චේස් කරන්න ඕනේද නැද්ද කියන එක ගැන අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඔයා ඒ මැසේජ් එක හරියට කියවුවොත් ඒ ෆොටෝස් ටික හරියට බැලුවොත්. ඉතින් ඒක නිසා ඒක මග අරින්න එපා. අනිවාර්යෙන්ම මේක කියවන්න. ඉතින් ෆේස් ක්‍රීම් එක ගැන ඕක තමයි කියන්න තියෙනවා. ඔයාට රිසල්ට්ස් ගන්න සාමාන්‍යයෙන් ඉවසීමෙන් සති 3ක් මාසයක් කාලයක්වත් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් යූස් කරලා දවස් 7ක් යනකොටම ගොඩක් කස්ටමර්ස්ලා කියන අය ඉන්නවා මූණට අමුතු ග්ලෝ එකක් ආවා, අමුතු එළියක් ආවා කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මේ සුදු වෙලා කියන එක නෙමෙයි. අමුතු ලස්සන ග්ලෝ එකක්, නැචරල් ග්ලෝ එකක් ස්කින් එකට ආවා කියලා තමයි කියන්නේ. අන්න එහෙම තමයි මේක රිසල්ට්ස් පටන් ගන්න. ස්ටෙප් බයි ස්ටෙප් තමයි රිසල්ට්ස් එන්නේ. ඔයගොල්ලෝ දන්නවද ඕනම දෙයක් ස්ටෙප් බයි ස්ටෙප් තමයි රිසල්ට්ස් එන්නේ. එහෙම නැතු එකපාරටම දෙයක් මොකක් හරි විපර්යාසයක් වෙනවා නම් එතන අනිවාර්යෙන් අතුරු ආබාධයක් තියෙන්න පුළුවන්. මොනවා හරි මේ process එකට පිටින් යන දෙයක් වගේ නේ. එතකොට ඒ කියන්නේ එක පාට දෙයක් වෙනවා කියන එක. ඉතින් එහෙම නෙමෙයි වෙන්නේ. මේක එක process එකකට තමයි ඔයගලන්ට වැඩ කරන්නේ. step by step තමයි ඔයගලන්ට මේක වැඩ කරන්නේ. අන්න ඒක තේරුම් අරගෙන use කරන්න පුළුවන් අය විතරක් products buy කරන්න. එක පාට සුදු වෙන්න ඕන අය සහ මේ අමුතු සුදක් ගන්න ඕන අය මේ products use කරන්න එපා. ඊළඟට මම ඔයගලන්ට පෙන්නනම් අපේ body lotion එක මේ තියෙන්නේ. ඉතින් මේක මම use කරන එක හැමදාම වගේ මම use කරන එක පෙන්නන්නේ. මේ තියෙන්නේ අපේ medicated VIP night body lotion එක. මේක මිලිලිටර් 600 ලොකු බොටල් එක. ඉතින් මේක දැක්ක ගමන් ඔයගොල්ලෝ සමහර කට්ටිය බය වෙන්න පුළුවන්. මේක ලොකු quantity එකක් නිසා price එකත් ගොඩාක් වැඩි ඇති කියලා. නෑ එහෙම නැහැ. මේ තියෙන අපේ මිලිලිටර් 600 medicated VIP night body lotion එක. එතකොට මේක ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් අපේ මෙන්න මේකෙම භාගය. ඒ කියන්නේ මේකෙම පොඩි quantity එක ගන්න. මේක අපේ medicated VIP gram 270 ටබ් එක. ඉතින් මේක ගන්න බැරි කෙනෙක්ට පුළුවන් මේක අරන් පාවිච්චි කරන්න. මේ දෙකම එකක්. body lotion එකේ common ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයාලා අහපුව මම ඒකට උත්තර දෙන්නම්. ඉස්සෙල්ලාම ගොඩක් අය අහන ප්‍රශ්න තමයි body lotion එකෙන් results ගන්න කොච්චර කාලයක් යනවද? night face cream එක වගේම තමයි body lotion එකෙන් results ගන්නත් සාමාන්‍යයෙන් මම recommend කරන්නේ සති 3ක් වගේ කාලයක්. සති 2ක් 3ක් වගේ කාලයක් use කරන්න කියලා. මොකද මේකත් harmful ingredient මුකුත්ම නැතුව අපේ තියෙන natural glow එක, අපේ තියෙන skin එකම, අපේ තියෙන skin එකම shades 3-4කින් වැඩි කරලා දෙන cream එකක් තමයි මේ අපේ body lotion එකත්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේකත් ඉවසීමෙන් සති 3-4ක් වගේ කාලයක් පාවිච්චි කරන්නම ඕනේ. ඉතින් ඔයගලන්ට සති 2ක් වගේ යනකොට සතියක් වගේ යනකොට ටික ටික වෙනස්කම් පේන්න පටන් ගන්නවා. නමුත් මාසයක්වත් ඉවසීමෙන් පාවිච්චි කරන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එතකොට ඉතින් මේකත් use කරන්න ඕන විදිහ ඒ හැමදේම ඔයගොල්ලෝ orders දැම්මට පස්සේ මම ඔයගලන්ට කියලා දෙනවා. A to Z මම ඔයගලන්ට කියලා දෙනවා. මේක use කරනකොට body scrub එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. සුදු කෙනෙක් කියලා නැහැ, කළු කෙනෙක් කියලා නැහැ. ඕනම කෙනෙක්ගේ ස්කින් එකේ මැරුණුවම dead cells එකතු වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒවා once a week වත් සතියට එකපාරක්වත් remove කරගන්න. එතකොට තමයි මේ cream එක හරිම real skin එකට apply කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි තාම සති 3ක් ගිහිල්ලත් හරියට රිසල්ට් එකක් ආවේ නැත්තේ? ඇයි තාම සුදුනේ නැත්තේ? ඔන්න වගේ ප්‍රශ්න අහනවා. මම දාන ෆීඩ්බැක්ස් වගේ ලස්සන රිසල්ට් එකක් ලස්සනට කලර් එක අප් කරගන්න නම් හොඳ රිසල්ට් එකක් ගන්න නම් ළමයි ඕගොල්ලෝ මේ ක්‍රීම් එක නිකන් ඔහේ ඇප්ලයි කරලා හරියන්නේ නැහැ. මොකද මම හැමතිස්සෙම කියනවා මේක මැජික් එකක් නෙමෙයි. මේක අපි අපේ ඇඟ ඇතුළට දෙන අභ්‍යන්තර දෙයක්වත් බ්ලඩ් වලට දෙන ඉන්ජෙක්ෂන් එකක්වත් එහෙම දෙයක් නෙමෙයි. මේක අපි මේ නිකම්ම
පිටතින් ඇප්ලයි කරන දෙයක්. අනික මම කිව්වා මේක බ්ලීචින් ක්‍රීම් එකක් නෙමෙයි කියලා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයගලන්ගේ ස්කින් එකේ තියෙන මැරුණු සම ඉවත් කරගන්න. මම කලින් කිව්වත් වගේ සුදු කියලා නෑ, කළු කියලා නෑ, තලෙලු කියලා නැහැ. අපි හැමෝගෙම ස්කින් එකෙන් අපි අපේ ඩෙඩ් සෙල්ස් අයින් කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි අනිවාර්යෙන්ම බොඩි ස්ක්‍රබ් එකක් කරන්න කියලා කියන්නේ. මම තියෙන අපේ coffee and shea butter body scrub එක. ඉතින් මේක ගන්න ගොඩ දෙනෙක් මේකත් ගන්නවා. මේ දෙක එකට තමයි ගොඩ දෙනෙක් ගන්නෙ. මේක ගන්න බැරි කට්ටියටත් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ නැහැ ඔයගලන්ට මේක මරන් පාවිච්චි කරන්න කියලා. නමුත් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා coffee sugar scrub එක කරන්න කියලා. ඉතින් ගෙදරම හරි හදාගෙන ගොඩ දෙනෙක් coffee sugar scrub එක කරනවා. හැබැයි මේකේ ගෙදර හදාගන්න එකේ වෙනස මම ඔයගලන්ට දැන් කියන්නම්. ගොඩක් අය ඒක ගැනත් දන්නේ නැහැ. ඔගලන් ගෙදර හදාගන්න එක සාමාන්‍යයෙන් අර sugar coffee add කරාම ඒවා ටිකක් හරි thick. ඉතින් ඒවා ඔයගලන්ගේ face එකට use කරන්න බෑ. ඒ වගේම ඔයගලන්ගේ sensitive body එකේ sensitive areas වලට use කරන්න බෑ. නමුත් මේකේ තියෙන coffee powder එක හරිම soft. ඒ වගේ මේක shea butter එක්ක mix වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඔයගලන්ගේ full body එකටම use කරන්න පුළුවන්. sensitive areas වලටත් එක්ක use කරන්න පුළුවන්. ඒ වගේම මේක ඔයගලන්ගේ face එකටත් කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. face එකේ pimple, acne කියන දේවල් නැත්තම් normal skin එකක් තියෙන කෙනෙක්ට මේක face එකකට use කරන්න පුළුවන්. ඒ අරනම් full body එකටම use කරන්න පුළුවන්. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. ඉතින් ඔය results පරක්කුයි කියන කටට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම body scrub එකක් once a week වත් කරන්න. ඒ කරන ගමන් body lotion එක apply කරන්න. ඒ වගේම ළමයි මේ වගේ sun protection නැහැ. whitening තියෙන. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අවුවෙන් පරිස්සම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම direct අවුවට යන්න එපා. ඔයගොල්ලෝ දැන් රැට සුදු වෙන skin එක කලර් එක හදා ගන්න cream ගගා දවල්ට උදේට අවුවේ ගියාම ඒ රිසල්ට් එක හම්බෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය එහෙම කර කර කියනවා රිසල්ට්ස් නැහැ කියලා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ whitening cream මේක විතරක් නෙමෙයි ඔයගොල්ලෝ තව හොඳ cream ඕන තරම් තියෙනවා. ඒකක් උනත් use කරනකොට අවුවෙන් පරිස්සම් වෙන්න. direct අවුවට යන්න එපා. කුඩයක් හරි use කරන්න. වගේ දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ රිසල්ට්ස් ගන්න කාලෙදී. ඒ වගේම මම ඔයගොල්ලන්ට කවදාවත් recommend කරන්නේ නැහැ මේ cream එකක් විතරක් ගාලා සුදුවට ලස්සනට ඉන්න කියලා මම කවදාවත් recommend කරන්නේ නැහැ ළමයි. මං ඕගලන්ට කියන්න කැමති personally මමත් මේ ක්‍රීම් එකක් මත්තේ යැපෙන කෙනෙක් නෙමෙයි සහ මම මේ ක්‍රීම්ස් මගේ ස්කින් එකට හුරු කරගන්න කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ දැන් ගොඩක් අය ගොඩාක් කොස්මැටික්ස් කරන අය කියනවා හැමදාම ගන්න හැමතිස්සෙම ක්‍රීම් ගාගෙන ඉන්න. නමුත් අපි මේ ලංකාවේ මිනිස්සුන්ට හැමතිස්සෙම ක්‍රීම් උලාගෙන ඉන්න විදිහක් නැහැනේ. ඔයගොල්ලෝ මේකට සපෝටිව් වෙන තව දේවල් තියෙනවා කරන්න. ඔයගලන්ට පුළුවන් හොඳට වතුර බොන්න, පළතුරු කන්න, එළවලු කන්න, හෙල්දි කෑම කන්න බොන්න, ෆේෂල් එකක් දාගන්න, ක්ලීන් අප් එකක් දාගන්න, බොඩි ස්ක්‍රබ් එකක් කරගන්න, බොඩි එකට තව කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් තියෙනවා ඒවා කරගන්න, එක්සර්සයිස් කරන්න. ඉතින් ගෙදරම හරි කමක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කරන්න ඕගොල්ලෝ. ඉතින් ඔයගොල්ලෝ බොඩි ලෝෂන් එකකටම ක්‍රීම් එකකටම මේ කොටු වෙලා ඉන්න නැතුව අනිත් දේවලුත් කරන්න. ඔයගොල්ලන්ට ඕන තරම් එතකොට ලස්සනට ඉන්න පුළුවන්. මේ ක්‍රීම් එකකටම කොටු වෙන්න එපා. ඉතින් ඒවට හෙල්ප්ෆුල් වෙන දෙයක් තමයි අපේ මේ ක්‍රීම් එකත්. ඉතින් ඔයගොල්ලන්ට මේකත් යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන රිසල්ට් එක එනකන් ඔයගොල්ලෝ එක දිගටම ටිකක් යූස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ එක දිගටම යූස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් සතියට දවස් කීපයක් යූස් කරලා ඔයගොල්ලන්ගේ ආපු කාලයක සදාට මොනක් තියාගෙන යන්න. ඒක ඕනම දෙයක් මේන්ටේන් කරොත් නේ අපිට හැමදාම ලස්සනට තියාගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. මොකද මේක මැජික් එකක් නෙමෙයි. මේකෙන් එන රිසල්ට් එකත් අපි මේ මුකුත් නොකර ඔහේ නිකන් හිටියොත් එහෙම මාස ගාණක් තිබිලා නැති වෙනවා. අපි හිටපු ස්කින් කලර් එකට ආපහු එනවා. ඉතින් ඒක හරිම සාමාන්‍ය දෙයක්. මේ ලෝක ස්වභාවය. ඒක ඕනම දෙයක් වෙනස් වෙනවා අපි ඒක මේන්ටේන් කරේ නැත්තම්. අන්න ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන ඔයගොල්ලෝ මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. අනිත් එක තමයි මේ ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් නම් ෆීඩ් කරනවා නම් මම හැම තිස්සෙම කියනවා වගේ අනේ පින් සිද්ධ වෙයි ක්‍රීම් ගන්න එපා. ක්‍රීම් ගැන අහලවත් මැසේජ් දාන්න එපා. ඔයා ප්‍රෙග්නන්ට් නම් ෆීඩ් කරනවා නම් බබාට මාස 6ක් ෆීඩ් කරා දැන් ඇති නේද දැන් පුළුවන් නේද කියලා අහන්න එපා. ඒ කාලෙදී ඔයගොල්ලෝ ඒ දේවල් වලින් කැප වෙන්න. ඒ කාලෙදී ඔයගොල්ලෝ මේ ලස්සන ගැන අනවශ්‍ය විදිහට හිතා මේකෙන් ලස්සනට පිරිසිදුව ඉන්න ඒ කාලෙදී ඔයගොල්ලෝ මේ ක්‍රීම් ගාලා සුදුවට එහෙම ඉන්න දඟලන්න එපා ඒ කාලෙදී. ඉතින් මේ ජීවිතේ එක ස්ටේජ් වලදී අපි ඉන්න ඕන විදිහක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් එතකොට අපි ලස්සනට ඉන්න ඕනේ නැද්ද කියලා. ලස්සනට ඉන්න ඕනේ. ලස්සනට ඉන්න ඕනේ ඒ කාලෙටත්. හැබැයි එහෙමයි කියලා ඔයා වාගේ ඇඟට අහිතකර දෙයක්
කරන්න එපා. අන්න ඒකයි මං කියන්නේ. ලස්සනට පිරිසිදුවට ඔයගලන්ට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ කාලේට ඔයගොල්ලෝ ක්‍රීම් ගන්න අහන්න එපා. මම ඔයගලන්ට ක්‍රීම් දෙන්නේ නැහැ. ඉතින් මට බොරු කියලා හරි ඔයගොල්ලෝ ක්‍රීම් ගත්තොත් ඒක මට නෙමෙයි. ඒකේ රිසල්ට් එක හම්බෙන්නේ ඔයගලන්ට. ඒ වගේම ඔයගලන්ට තව දෙයක් කියන්න ඕනේ. මේක නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හොඳට ඔලුවට දාගන්න ඕන දෙයක්. දැන් ඉස්සෙල්ලාම ඔයා ක්‍රීම් එකක් ගන්නකොට ඔයා දන්නවද ඒ ක්‍රීම් එක හරි මොකක් හරි සීරම් එක හරි ක්‍රීම් එක හරි මොකක් හරි ඔයාට කොහොමද වැඩ කරන්නේ කියලා ඔයා දන්නේ නැහනේ. එතකොට අපි ඒක රිස්ක් එකක් අරන් යූස් කරලා බලන්නම වෙනවා ඒක කොහොමද අපිට වැඩ කරන්නේ කියලා. එහෙම නැතුව අපි කලින් පාවිච්චි කරලා නැති දෙයක් අපි දන්නේ නැහැ අපිට කොහොමද මේක රියැක්ට් කරන්න කියලා. මේ ලෝකේ හොඳම ක්‍රීම් එක වුණත් මම කියන්නේ මේ ලෝකේ හොඳම ක්‍රීම් එක වුණත් හරියන්නේ නැති කීප දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒක වෙනස් කරන්න බෑ. මේ ලෝකේ හොඳම ක්‍රීම් එක වුණත් හරියන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න. මේ හැමදේම හැමෝටම හරියන්නේ නැහැ. ඉතින් එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම ප්‍රොඩක්ට්ස් ගන්න කෙනෙක් නම් රිස්ක් එකක් තියෙනවා. මේක මට වැඩ කරයිද? මේක මට කොහොම වෙයිද? රිසල්ට්ස් නැති වෙයිද? මොකක් හරි වෙන මොකක් හරි ඉෂුව එකක් එයිද වගේ ස්කින් එකත් අනුව අන්න ඒ දේ ඕගොල්ලෝ හිතට ගන්න ඕනේ. ඒ රිස්ක් එක අරගෙන ඕනේ ඕගොල්ලෝ පර්චේස් කරන්න. මොකද දැන් නිකමට උදාහරණයකට ගන්න අපි ඔන්ලයින් ඇඳුමක් ගන්නවා කියලා. දැන් අපි ඔන්ලයින් සයිට් එකකින් අපි ඇඳුමක් ගන්නවා. යන්න විදිහකුත් නැහැ. අපි ඔන්ලයින් ඇඳුමක් ගන්නවා. එතකොට අපි කොච්චර අපේ මෙෂර්මන්ට් එක දැනගෙන හිටියත් අපි කොච්චර කොහොම ඒක අපේ මෙෂර්මන්ට් එක බලලා අපි ඒක ඕඩර් කරත් ඒක ගෙදරට ඇවිල්ලා අපි ඇඳලා බලනකම් අපි දන්නේ නැහැ ඒක අපිට කොහොමද සූට් වෙන්නේ. අපිට ඒක හරියටම තියනවද ඇඟේ ගානටම තියනවද අපි ඒව දන්නේ නැහැ. නමුත් අපි ඒක කරන්න ඕනේ. අපි ඒක ගන්න ඕනේ. ඒක බලන්න නම් ඊට පස්සේනේ අපිට සෙකන්ඩ් ඕඩර් එකක් තර්ඩ් ඕඩර් එකක් දාන්න කොන්ෆිඩන්ස් එකක් එන්නේ. මේ මේක අපිට හරියනවා අපි ඒක පාරකුත් ඕඩර් කරානේ කියලා හිතලා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රොඩක්ට්ස් උත් ඔයා ඉස්සෙල්ලාම ගන්න කෙනෙක් නම් ඔයා ඒ රිස්ක් එක අරගෙන ඕනේ මේ ප්‍රොඩක්ට්ස් ගන්න. එහෙම වුණාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ඒක තේරුම් ගන්න බැරි සමහර කට්ටිය තමයි මේ අනේ ප්‍රොඩක්ට්ස් ගත්ත රිසල්ට් නැහැනේ අරකයි මේකයි අර ඒ වගේ ප්‍රශ්න දාගෙන ඉන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක 100 දෙනෙක් යූස් කරලා 99කටම රිසල්ට්ස් තිබිලා එක්කෙනෙක්ට විතරක් රිසල්ට්ස් නැති වුණොත් එහෙම කරන්න දෙයක් නැහැ. එක්කෝ එයා කියන්නේ try කරලා ඒත් රිසල්ට්ස් නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒක යාගේ කර්මේ. ඒක වෙනස් කරන්න බෑ. මං කලින් කිව්වත් වගේ මේක කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් වුණත් මේක හරියන්නේ නැති මිනිස්සුත් ඕන තරම් ඉන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඉස්සෙල්ලාම මං උනත් ප්‍රොඩක්ට් එකක් මොකක් හරි ගන්නකොට මම දන්නේ නැහැ ඒක මට කොහොමද රියැක්ට් කරන්න කියලා. මං ඒක ඊට කලින් යූස් කරලා නැත්තම්. ඉතින් එතකොට ඒ රිස්ක් එක තියාගෙන තමයි මං මේ ප්‍රොඩක්ට් එකට වියදම් කරලා මං ඒක ගන්නෙ. අනිත් එක තමයි ගොඩාක් අය හරි නෝගත් මනසකින් ඉන්න අය තවත් තේරුම් නොගන්න දෙයක් තමයි දැන් ඔයගොල්ලෝ ක්‍රීම් එකක් ගන්නවනේ. දැන් ඔයගොල්ලෝ මේ ක්‍රීම් එක ගන්නකොට ඔයගොල්ලෝ උෂ්ණ කෑමක් කාලා එහෙම ඔය එන පිම්පල් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනවා දැන් මේ ක්‍රීම් එක යූස් කරගෙන යන කෙනෙක්. දැන් ඔන්න ඔයා උෂ්ණ අධික කෑමක් කනවා. එතකොට ඔන්න ඔයාගේ පිම්පල් එකක් දානවා, ගෙඩියක් දානවා. එතකොට ඔයා බ්ලේම් කරනවා මේ ක්‍රීම් එකට. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නවා ගොඩක් අයගේ තියෙන වැරදි මතයක් තමයි ඔයා ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඔයා මොකක් හරි උෂ්ණ අධික කෑමක් හෝ කෑවට පස්සේ මොකක් හරි ඔයාගේ ස්කින් එකේ තියෙන සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් වුණත් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ වෙන්නේ නැහැ මේ ක්‍රීම් එක ගන්නවා නම් කියලා. එහෙම එකක් නැහැ. ඔයා ක්‍රීම් එකක් ගෑවා කියලා නෑ. ඔයා මේ ලෝකේ හොඳම ක්‍රීම් එක ගෑවත් ඔයා උෂ්ණ අධික කෑමක් කෑවත් ඔයාට පිම්පල්ස් එනවා. ඔයාගේ හෝමෝන් වල මොකක් හරි වෙනසක් වුණොත් ඔයාට පිම්පල්ස් එනවා. ඔයාට පීරියඩ්ස් වෙනකොට මාසයක් පතා ඔයාට පිම්පල් එකක් එනවා. ඒව නවත්තන්න බෑ ඔයගොල්ලෝ මේ ක්‍රීම් එකක් ගෑවා කියලා. හරිද? ඉතින් ඒක ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් නම් කරුණාකරලා ඒ වගේ අයත් ඕඩර්ස් දාන්න එපා. මොකද මම කස්ටමර්ස්ලා හිඟා කන්නේ නැහැ. ඉතින් මට ඕන තරම් කස්ටමර්ස්ලා ඉන්නවා. ලොකු බේස් එකක් ඉන්නවා. මට යවා ගන්න ප්‍රොඩක්ට්ස් නැතුව තමයි ඉන්නේ. මට තියෙන එකම ප්‍රශ්නේ මගේ ප්‍රොඩක්ට්ස් ඉක්මනට ඉවර වෙන එක. ඉතින් මමත් හරි කැමතියි ඕඩර්ස් අඩුවෙන් එනවා නම්. මොකද මම මේකෙන් යැපෙන කෙනෙක් නෙවෙයි. මම මේක විතරක් කරගෙන මම මේකෙන් හම්බ කරගෙන කන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපේ ඇඟේ වෙන්න පුළුවන් දේවල් ක්‍රීම් එකක් ගාද්දි වෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක් නම් අර ඒ වගේ නූගත් මානසිකත්වයක ඉන්න කෙනෙක් නම් කරුණාකරලා ඒ වගේත් ඔඩර්ස් දාන්න එපා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ නම්
හරිම කරදරයක් ඇත්තටම. ඉතින් ඇත්ත කියන්න එපයි. ගෙවල් වලට හොරෙන් ඉස්කෝලේ යන ළමයි ඉන්නවා ඕඩර්ස් දාන. අවුරුදු 15 16 14 ඔන්න වගේ කට්ටිය ඉන්නවා. ගෙවල් වලින් සල්ලි හොරකම් කරලා හොරෙන් අරන් ඕඩර්ස් දාන කට්ටිය. කරුණා කරලා එහෙම කට්ටියත් ඕඩර්ස් දාන්න එපා. ඕඩර් එකක් දානකොට ඔයා පොඩක් ඔයාගේ ඒජ් එකත් මට කියන්න. මොකක් හරි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම කරුණා කරලා මතක තියාගන්න මම ඒවට වග කියන්නේ නැහැ. එතකොට මට පුළුවන් ඒකට ඇක්ෂන් එකක් වුණත් ගන්න. ඔයගොල්ලෝ එහෙම හොරෙන් ඕඩර්ස් දාන අය ඉන්නවා නම් කරුණා කරලා ඕඩර්ස් දාන්න එපා. ඒ වගේම තමයි ඇලර්ජිස් තියෙනවා නම්, ෆීඩ් කරනවා නම්, ප්‍රෙග්නන්ට් නම් සහ මේ පර්ෆියුම්, ඩියෝඩරන්ට් පවා මොන හරි ඇලර්ජිස් තියෙනවා නම් කරුණා කරලා ඕඩර්ස් දාන්න එපා. වැඳලා කියන්නම්. අනිත් ඕන කෙනෙක්ට පුළුවන් මේ රිස්ක් එක අරන් පළවෙනි වතාවට මේ රිස්ක් එක අරන් මේ ප්‍රොඩක්ට් එක Tamanට ගැලපෙනවද කියලා යූස් කරලා බලන්න කැමති අයට ඕන කෙනෙක්ට පුළුවන් ප්‍රොඩක්ට්ස් අරන් පාවිච්චි කරන්න. ඉතින් මං හරීම හොඳ විදියට ඔයාලට හැමදේම කියලා දෙනවා. එතකොට ඕගොල්ලොත් දැනගන්න ඕනේ මට රෙස්පෙක්ට් එකක් තියලා කතා කරන්න. එහෙම කතා කරන්නේ නැති අය ඉන්නවා. ඒ වගේ අයට මගිනුත් රෙස්පෙක්ට් එකක් හම්බෙන්නේ නැහැ. මොකද මං කියවනේ මං කස්ටමර්ස්ලා හිඟා කන්නේ නැහැ. මට ඕන තරම් කස්ටමර්ස්ලා ඉන්නවා. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මගේ ස්ටොක් ඉක්මනට ඉවර වෙනවා. මට පොඩක් අර සේව් කරගෙන එහෙම ඕඩර්ස් යවන්න විදිහක් නැතිකම තමයි තියෙන්නේ. ඉක්මනටම ඉවර වෙනවා ස්ටොක්. ඉතින් ගොඩක් මගේ කස්ටමර්ස්ලා දන්නවා ඒක. ගොඩක් අය ක්‍රීම් ගන්න අහගෙන එනකොට ස්ටොක් ඉවරයි. මගේ කටේම තියෙන වචනේ අනේ ක්‍රීම් ඉවර වුණා, ස්ටොක් ඉවර වුණා. මේ ගෙනහල්ලා තාම සතියයි දෙකයි ස්ටොක් ඉවරයි. ඉතින් ගොඩක් වෙලාවට මං වීඩියෝස් දාන්නෙත් නැත්තේ ඒකයි. මම සමහර කස්ටමර්ස්ලා කියනවා ඒක. මම වීඩියෝස් දාන්නෙත් නැත්තේ ගොඩක්ම හේතුව වීඩියෝ එකක් දාපු ගමන්ම ඕඩර්ස් ගලාගෙන එන්න ගන්නවා. ඊට පස්සේ අර ඩේලි කස්ටමර්ස්ලාට යවන්නත් එයාලට චුට්ටක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. බඩු නැති වුණාට පස්සේ, ප්‍රොඩක්ට්ස් නැති වුණාට පස්සේ එයාලට චුට්ටක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඔය හේතු නිසා මම වැඩි වීඩියෝස් දාන්නෙත් නැත්තේ. මං එහෙම හැම කස්ටමර් කෙනෙක්ටම එහෙම ක්‍රීම් දෙන කෙනෙකුත් නෙවෙයි. මගේ ඩේලි කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කොහොමත් ඕඩර්ස් දානවා. මගේ ඩේලි කස්ටමර්ස්ලාත් ඇති ඇත්තටම මට අලුත් කස්ටමර්ස්ලා අවශ්‍යත් නැහැ. ගොඩක් වෙලාවට මගේ ඩේලි කස්ටමර්ස්ලාට ප්‍රොඩක්ට්ස් යවුවට පස්සේ ඕඩර්ස් ටික යවුවට පස්සේ මගේ ස්ටොක් ඉවර වෙනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මං මේක මත්තම යපිලා එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ පොඩ්ඩක් කතා බහ කරනකොට ඒ ගැනත් හිතන්න. අනිත් අය වගේ මං ඕගොල්ලන්ට මේ බලෙන් ක්‍රීම් ගන්න කියලා කියන්නේ. මම නිතරම කියන්නේ මේ දේවල් තියෙන අය ගන්න එපා. ගන්න එපා. මොකද මොකක් හරි ඔයගොල්ලෝගේ පිම්පල් එකක් දැම්මම පස්සේ මොකක් හරි වෙන ඉෂුව එකකට ඔයගොල්ලෝ කෙලින්ම බ්ලේම් කරන්නේ ක්‍රීම් එකට ඇවිල්ලා. ඔයගොල්ලන් අරක ගැන හිතන්නේ නැහැ. ඒක මුකුත් නැහැ. ඔයගොල්ලෝ ක්‍රීම් එකක් ගන්නවනම් ක්‍රීම් එකක් ගන්නකොට ඔයගොල්ලන්ට පිම්පල් එකක් එන්න බෑ. පිම්පල් එකක් ආවොත් එimhe ක්‍රීම් එකේ අවුලක්. වෙන මුකුත් අවුලක් නෙමෙයි. ඉතින් ඒ වගේ සුළු දේවල්, ඒ වගේ සාමාන්‍ය කොමන් දේවල් තේරුම් ගන්න බැරි අය නම් අනේ ප්ලීස් ඕඩර්ස් දාන්න එපා. මොකද මට කාලයක් නැහැ ඕගොල්ලන්ගේ ඒ මෝඩ දේවල් වලට, මෝඩ ප්‍රශ්න වලට උත්තර දීදී නාස්ති කරන්න මට කාලයක් නැහැ. මොකද මට තව ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මම කොහෙත්ම මේකෙන් යැපෙන කෙනෙක් එහෙම නෙමෙයි. ගොඩාක් අය අහනවා මේ කොහොමද මේ ප්‍රොඩක්ට්ස් මෙච්චර අඩුවට දෙන්නේ කියලා මෙහෙම ගෙන්නලා. ඇත්ත. එහෙම දෙන්න බෑ. ඇත්තටම ඕගොල්ලෝ විශ්වාස කරන එකකුත් නෑ මේ ප්‍රොඩක්ට් එකකින් මට තියෙන ලාභය. මට තියෙන මේ ලාභය ගැන මම ඕගොල්ලන්ට කිව්වොත් එimhe ඕගොල්ලෝ hina වෙයි. ඕගොල්ලන්ට hina යයි. ඉතින් එච්චරට මම මේ ප්‍රොඩක්ට්ස් ඕගොල්ලන්ට හරිම අඩුවෙන් දෙන්නේ. මොකද ඕගොල්ලෝ නොදන්නවා වුණාට මේවා ගෙන්නන්න ට්‍රාන්ස්පෝර්ට් වලට යන කොස්ට් එක, එතකොට මේ කුරියර් බෑග්ස් වලට, බබල් රැප් වලට, සෙලෝ ටේප් වලට, ස්ටිකර්ස් වලට කොච්චර කොස්ට් එකක් යනවද? දැන් ගොඩක් අය හිතන්නේ හරි ලේසි මේ වගේ මේ බ්‍රෑන්ඩ් එකක් කරන එක හරි ලේසි කියලා. ලේසි නැහැ. මේ කිසිම දෙයක් ලේසි නැහැ. ලොකු ගාණක් මේකෙන් වියදම් වෙනවා. නමුත් ඕගොල්ලෝ ගැන හිතලා මේක ලංකාව කියන එක මම හැමතිස්සෙම තේරුම් අරන් ඉන්නේ. මේ ලංකාවේ මිනිස්සු මොන වගේද? ලස්සන වෙන කොච්චර ආස වුණත් මිනිස්සුන්ගේ බජට් එක කොහොමද කියන එක තේරුම් අරන් තමයි හරිම ලෝ බජට් එකකට තමයි මම මේ ප්‍රොඩක්ට්ස් ඔයගලන්ට සෙල් කරන්නේ. ඉතින් එච්චර සෙල් කරලා තවත් අහන කට්ටිය ඉන්නවා. තවත් අඩු නැද්ද කියලා. අනේ සෝරි මීට වඩා නම් අඩු කරලා දෙන්න විදිහක් නැහැ. මං හිතන්නේ ඔයගලන්ට මෙච්චර මේ ලොකු බොටල් එකක්, මෙච්චර ලොකු බොඩි ලෝෂන් බොටල් එකක්ම හම්බෙයි කියලා මේ වගේ ප්‍රයිස් එකකට. ඉතින් මේකනත් හරිම සාධාරණ මුදලකට ඔයගලන්ට ගන්න පුළුවන්. ප්‍රයිස් ඔක්කොම මම මගේ ඩීටේල්ස් වල ඔයගලන්ට එවනවා. ඇත්තටම මගේ අතිනුත් පාඩු වෙන වෙලාවල් තියෙනවා. අතිනුත් පාඩු කරගෙන තමයි ඔයාලට මේ දේවල් මම දෙන්නේ. ඉතින් මං කවදාද මේ බිස්නස් එක නැවැත්තුවොත් එහෙම ඒකෙන් නුත් මම හිතනවා ඕගොල්ලන්ටම තමයි පාඩුව වෙන්නේ කියලා. මොකද මම මේක නවත්තයිද මම මේක හැමදාම කරයිද කියන එක මම තාම ඩිසයිඩ් කරලා නැහැ. ඔයාලත් ඒක තීරණය වෙන්න ඕගොල්ලන්ත් ගොඩක් බලපානවා. ඒකයි මම කිව්වේ මම මේකෙන් යැපිලා ඉන්න කෙනෙක් නෙමෙයි. මට ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා.
ඒකෙත් ලොකු කස්ටමර් බේස් එකක් ඉන්නවා. ඔඩර්ස් ගොඩාක් එනවා. ඔයගලන්ට thank you. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මගේ මේ ප්‍රොඩක්ට්ස් බයි කරන්න ඕන කට්ටිය මගේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ order එක ප්ලේස් කරගන්න. ළමයි ඔයගලන්ට පේනවද මේ මගේ කොණ්ඩේ දැන් මාර විදිහට වැවිලා. හරිද මේ මම මගේ කලර් එක මෙන්න මේ රූට් එකටම දැම්මා. ඔයාලා දන්නවනේ මම කොණ්ඩේ කලර් කරා කියලා. ඉතින් මේ මම මගේ කලර් එක මේ රූට් එකටම දැම්මා. මෙතනටම දැම්මා. මං ආසනේ අර මේ අඟලක් තියලා එහෙම කලර්ස් දාන්න මං ආසනේ. හරිද? ඔයගලන්ට පේනවද මම මෙතනට දාපු කලර් එක දැන් මෙච්චරක් කොණ්ඩේ වැවිලා මේ මෙහි ඔක්කොටම මං කලර් එක දැම්මා. මම ඒක ගැන ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් කරන්නම්. කොහොමද මේ මෙච්චර මේ කොණ්ඩේ වැවෙන්නේ කියලා මම ඔයගලන්ට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. මගේ hair oil එක තමයි ඉතින් ඇත්තටම එකම දේ මගේ hair oil එක මම එහෙම නැතු කොණ්ඩේට වෙන කිසිම hair mask එකක්වත් කිසිම දෙයක් use කරේ නැහැ. අඩු ගානේ salon එකකින්වත් මම treatment එකක් කරේ නැහැ. මම මේ ළඟදී keratin එකක් නම් කරා. එච්චරම තමයි මේ පේනවද ඔයගලන්ට? මේ පේනවද ඔයගලන්ට කොච්චර කොණ්ඩේ වැවිලාද කියලා මේ? මෙන්න මේ හරියටන ගම කොණ්ඩේ වැවිලා. මාස 3ක්වත් නැහැ තාම. ඔව් මොන මාස 3ක්? මාස 3ක් නැහැ. මාරම වේගකින් කොණ්ඩේ වැවිලා. ඇත්තටම මං කොණ්ඩේ ගොඩක් දිගට පවන්න ආස කෙනෙක් නෙමෙයි. ඉස්සර ආසාවෙන් හිටියා. නමුත් දැන් මගේ මේ busy life එකත් එක්ක කොහොමද මට maintain කරන්න බෑ දිග කොණ්ඩයක්. ඉතින් ඒක නිසායි මම කපලා කලර් එක දැම්මේ. කලර් එක දානකොට මම මෙතනටම දැම්මා. ඔයාලට මම කොහොම ෆොටෝස් එහෙම දාලා තියෙන්නේ බලන්න පුළුවන්. ඔයගලන්ට ගිහිල්ලා short videos එහෙම තියෙන්නේ මගේ YouTube එකේ. මෙතනටම දාපු කලර් එක දැන් මෙන්න මෙහි ඔක්කොම කළු කෙස් තියෙන්නේ වැවිලා කොණ්ඩේ. මට හිතා ගන්න බෑ මෙච්චර මේ පොඩි කාලයක් ඇතුළත මේ ඔක්කොම මෙහි ඔක්කොම වැවිලා තියෙන්නේ. මේ ඉස්සරහා වුණත් මේ ගොඩාක් තියෙනවා මෙහි. ඉතින් මේ ඇත්තටම මම කොණ්ඩේට ඔයිල් නොදායින් වැඩි ඔයිල් දාන්න නැතුව ඉන්න තමයි තීරණය කළේ. මොකද මෙච්චර ගාණක් දීලා මේ hair color එකක් කරපු නිසා. එතකොට දැන් මම ඔයිල් දැම්මොත් එහෙම සාමාන්‍ය මගේ කොණ්ඩේ ටිකක් වැවෙනවා. මුකුත් නොකරත් ඉතින් මේ ඔයිල් දැම්මොත් එහෙම මෙච්චර වේගෙන් වැවෙන බව දන්න නිසා තමයි මම ඔයිල් නොදා ඉන්න තීරණය කරේ ඇත්තටම. හැබැයි මම මගේ කැරටින් එක කරනකොට මට ඒක සලෝන් එකෙන් කිව්වා කොණ්ඩේට ඔයිල් දාන්න ට්‍රීට්මන්ට් කරන්න කියලා. මොකද කොණ්ඩේ දැන් අර කලර් එකකුත් දාලා කැරටින් එකකුත් කළා අයන් කරලා කියන්නේ ස්ට්‍රේට් එකකුත් එක්කනේ මගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා කොණ්ඩේ අර ඩැමේජ් වෙනවා නික්මන්ට. ඉතින් කෙමිකල් ට්‍රීට්මන්ට් ගොඩක් කරලා තියෙන නිසා මට කිව්වා hair oil දාන්න කියලා. මම ඒ කියපු නිසාම කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙයි කියන බයටම මම hair oil එක use කරා මගේ. ඔන්න බලා ගන්න ළඟට කොච්චර කොණ්ඩේ වැවිලාද කියලා. ඉතින් මම දැන් මේ හිතින්නේ මේකට කලර් එකක් අපෝ රූට් එකට දා ගන්නවද නැත්නම් මේක මෙහෙමම වැවෙන්න දෙනවද තව ටිකක් පල්ලෙහාට වැවුනට පස්සෙම කලර් එකක් දානවද කියලා තමයි මම දැන් මේ හිත ඉන්නේ. hair oil එක ගැනත් මම ඉක්මනට පුළුවන් තරම් ඉක්මනටම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම්. ඔයගලන්ට hair oil එකත් මගෙන් ගන්න පුළුවන්. ඒකේ details උත් ඔක්කොම කියනවා. ඇත්තටම hair oil එක ගැන පහුගිය ටිකේ වීඩියෝස් කරන්න බැරි වුණා. ඒක ගැන බලන්න බැරි වුණා. හැබැයි ඉස්සරහට මම ඔයගලන්ට hair oil එක ගැනත් එක දිගටම වීඩියෝස් ගේන්නම් මේ වගේම. ඔයගලන්ටත් නෝට් වෙලා ඇති සමහරවිට මම දැන් කොණ්ඩේ හදලා හරිම ළඟදී මේ මෑතකනේ මම කලර් එක දැම්මේ. ඉතින් නමුත් මේ මෙච්චර ඉක්මනට මගේ කොණ්ඩේ වැවිලා තියෙන විදිහ ඔයගලන්ටත් පේනවා ඇති නෝට් වෙලා ඇති. ඒක මාරම hair oil එකක් කියන්නේ. හිතා ගන්න බෑ මට හරි සතුටුයි. ඉතින් මගේ hair oil එකනේ මට මාර සතුටුයි. මෙච්චර ඉක්මනට මේ මෙහෙම කොණ්ඩේ වැවෙන එකට. ඉතින් ඔයගොල්ලන්ගෙත් කොණ්ඩේ වැවෙන්න ඇති ප්‍රශ්න මොනවා හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් මගේ hair oil එක අර use කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පොඩි request එකක් තිබ්බා නේ hair oil එකේ price එක ටිකක් අඩු කරන්න පුළුවන්ද කියලා. මොකද ගොඩාක් අය ගන්න ආසාවෙන් හිටියා. ඇත්තටම hair oil එකේ price එකත් අඩු කරන්න අමාරුයි. නමුත් ඉතින් මම හැමදේම ඔයගොල්ලන්ට හැමදාම මම ඔයගොල්ලන් ගැන හිතන නිසා හැමදේම මම බලන්නේ කොහොම හරි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්න එපයි. හැමදාමත් වගේ ඔයගොල්ලෝ ගැන හිතලා මම මේ පාරත් hair oil එකට discount එකක් දෙන්න හිතුවා. hair oil එකට offer එකක් දෙන්න හිතුවා. ඒකේ price එක මම ඔයගොල්ලන්ට decide කරලා ඔක්කොම මේ ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඇත්තටම මට හේතුවක් නැහැ. අලුත් අවුරුද්ද එහෙම කියලා හේතුවක් නැහැ. මට හිතිච්ච ගමන් මම ඔයගොල්ලන්ට එක offers ගේනවා discounts ගේනවා. දැන් බලන්න මෙච්චර මේ ලස්සන ඇඳුම් වුණත් මෙච්චර මේ trendy crop tops සහ dresses තියෙනවා. මේවත් ඉතින් ඔයගොල්ලන්ට මම දෙන්නේ stock clearance එකක් කරන්න discounted price එකකට ගන්න පුළුවන්. clothing brand එක ගැන නම් ඇත්තටම ගොඩාක්ම දන්නේ Facebook එකේ ඉන්න මගේ customers ලා. YouTube එකේ මගේ clothing brand එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ නැහැ.
හැබැයි ඔයගොල්ලොත් ආසයිනේ ගොඩාක් ලස්සනට අඳින්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ටත් දැන් මේ වීඩියෝස් ගේන්නේ සහ මට වෙලාවක් තිබුණේ නැහැ. මගේ කලින් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක බලපු කෙනාට හදිසියෙම අයින් වෙන්න වුණා. ඉතින් ඒක නිසා මමම බලන්න කියලා හිතුවා. ඔයගොල්ලන්ට page එකකට ගිහිල්ලා බලන්න පුළුවන්. ලස්සන dresses තියෙනවා, crop tops තියෙනවා, skirts තියෙනවා. විවිධාකාර trendy ඇඳුම් ඔයාලට බලා ගන්න පුළුවන් page එකට ගියොත් එහෙම. මම description එකේ ඒක link එකක් දාලා තියන්නම්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. products order කරන්න ඕන කට්ටිය message එකක් දාන්න. ඒ වගේම මගේ ඇඳුම් dresses order කරන්න ඕන කට්ටියත් page එකට ගිහිල්ලා බලලා මට photo එකක් දාන්න. එතකොට මම ඔයගොල්ලන්ට ඒකේ details ඔක්කොම price එකත් එක්කම කියන්නම්. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ එක end කරනවා. හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. අපි තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්.